බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් බොහෝ කැපකිරීම කළා. නොකා නොබී ක්ලාන්ත විච්ච අවස්ථා අනන්තයි. බෝසත් අවදිය තුල සිහි විකල් වෙලා සති ගණන් සිහිය එන්නේ නැතුව ගස් මුදුන් මුල් වල වැටි හිටිය වාර අනන්තයි. හැබැයි ඒ ආපු දුෂ්කර ගමනේ අද ලෝකයාම කතා කරන තැනක් තියෙනවා. තුන් ලෝකෙටම අධිපති බුදුහාමුදුරුවෝ. එනම් මේ ගමන අද අපි බුදුහාමුදුරුවෝ කියලා කිව්වට ඒ ආපු ගමනේ අසීරු භාවය දන්නේ ධර්මයේ දන්න කෙනා පමණයි. එනිසා පින්වත්නි කාගේවත් ජීවිතේ එකපාර ලස්සන වෙන්නේ නැහැ. කොයි පැත්තකින්වත්. එනිසා අභියෝග මැද්දේ තමයි අපි මේ ගමන යන්න අවශ්‍ය. හැබැයි මේ ජීවිතේට එන පාඩම් අපි දවස ගානේ ඉගෙනගෙන ඒ වගේ නිදහස් වෙන ක්‍රමය හොයන්න ඕන. එහෙම නැතුව අපි ගොඩාක් වෙලාවට කරන්නේ ජීවිතේට එන පාඩම් ඉගෙන ගන්නවා ආයෙත් ඒ වැරද්දම කරනවා ආයෙ එහෙම අපි එකම රටාවකට යන විදිහක් තමයි ගොඩාක් වෙලාවට පේන්නේ. ඊළඟට ගොඩාක් වෙලාවට අද අපට පේන අවාසනාවකට වගේ බොහෝ පිරිස ධර්මයෙන් ඈත් වෙන ස්වභාවයක්. මතක තියාගන්න අපිට තියෙන එකම ආශිර්වාදය එකම රැකවරණය මගේ බුදුහාමුදුරුවෝ පමණයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට බුදුහාමුදුරුවන්ගේ සරණ හැරෙන්න වෙන සරණක් වෙන රැකවරණයක් මේ ලෝකේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට බුදුහාමුදුරුවෝ දේශනා කරපු අපට අවබෝධ කරලා දුන්න ධර්මයේ පිහිට හැරෙන්න ශාවක සංගරුවනගේ පිහිට හැරෙන්න බෞද්ධ අපිට පිහිටක් නැහැ කියන විශ්වාසයේ තදින්ම කාවද්ද ගත්තම එයාගේ ජීවිත ලස්සන වෙනවා. අද මේ ආයතනේ හරි ලස්සනට දැකුම් කළු විදිහට මාස්පතා මේ විදිහට තුනුරුවන් වැඩ සිටින තැන විශේෂයෙන්ම ප්‍රවේශ වෙන තැනම විශාල බුද්ධ මන්දිරයක් සකස් කරලා හැමෝගෙම හිත් පහදින අයුරින් කටයුතු සිද්ධ කරලා තියෙනවා. අපි අගය කරනවා. හැම කෙනාටම පුළුවන් නම් මේ ගේට්ටුවෙන් ඇතුළු වෙන හැම දවසකම මේ බුදු පිළිමෙට නිකන් වැඳින්න. නිකන් වැඳලා දවස ආරම්භ කරා. ඔබ මොන රැකියාව කළත් ඔබ සමාජයට මේ ආයතනයේ විවිධ දේවල් කරන්නේ. ඒ මොන දේ කළත් මේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට බුදු පිළිම වහන්සේට වැඳලා දවස ඔබ ආරම්භ කරා. ඔබ ඒ විදිහට සතියක් මාසයක් අවංකව කරා ලොකු ප්‍රතිඵලයක් ඒ තුල තියෙනවා.